ලබන වසරේ ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2020 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන්ගිර ක්‍රීඩකයෙකු ඇන්ජලෝ මැතිවස් පුහුණු වීම ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඉතින් ඔහු මේ වනට ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුවරගෙන ඉන්නේ. ඉතින් ඔහු නිමාට පත්වන 2020 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරා. අනතුරුව ඔහුට කණ්ඩායම ස්ථානයක් හිමිුණේ නැහැ. කෙසේ වෙතත් මැද පෙළ දියාරු පිතිහරබේ හේතුවෙන් ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ දුර්වලතාවයේ හේතුවෙන් ඔහු නැවත 2020 ලෝක කුසලානයේදී කණ්ඩායමට ගෙනීමේ වැඩිහිටකටත් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒකැන ශක්තිමත් කරන්න මැද පෙළ පිතිහරබේ ශක්තිමත් කිරීමේ අරමුණින් කියලා තමයි ලැබෙන තොරතුරු වලින් ආරංචි වන්නේ. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඇන්ජලෝ මැතිවස් වගේ ක්‍රීඩකයෙක් නැවත ලෝක කුසලානයකට ලෝක කුසලාන සංචිතයකට ගෙනීම පිළිබඳව ඕගොල්ලොන්ට හිතෙන්නේ මොකද? ඉතින් ඕගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.